අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි හදන්නේ විනාඩි 5කින් හදාගන්න පුළුවන් හරිම රසවත් ලේසි උදෑසන ආහාරයක්. මේක හදන්න ලොකු දේවල් ඕනි නෑ. හරිම ඉක්මනට හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. මේ හැමදේම නිතරම අපේ කුස්සියේ තියෙන දේවල්. හරි අපි මුලින්ම මේ විදිහට පාන් පෙති දෙක පොඩි කෑලි වලට කඩලා බඳුනකට දාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට කිරිමේ සැඳි 5ක් විතර දාලා හොඳට පෙගෙන්න තියන්න. දැන් ඒක පෙගෙනකන් වෙනම බඳුනකට බිත්තර 3 දාලා හොඳට ගසා ගන්න ඕනේ. දැන් මේකටම අපි කපාගත් තක්කාලි, බෙල් පෙපර් හෝ මාළු මිරිස්, කැරට්, කොත්තමල්ලි කොළ, අමු මිරිස් සහ ලුණු එකතු කරගමු. ඒ වගේම මිරිස් කුඩු, කහ කුඩු, සූදුරු කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගමු. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් අපි පොඟවගත්තු පාන් ටිකත් මේ මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් තෙල් ටිකක් දාලා පෑන් එකක් ලිපේ තියලා ඒකට ටිකක් රත් වුණාම අපි හදාගත්තු මිශ්‍රණය පෑන් එකට දාලා තුනී කරගන්න. මේක මේ විදිහට විනාඩි 3ක් විතර අඩු ගින්දරේ වහලා පිස ගන්න ඕනේ. විනාඩි 3කට විතර පස්සේ එක පැත්තකින් පිසුනාම පරිස්සමෙන් අනිත් පැත්ත හරවලා තවත් විනාඩි 3ක් විතර පිස ගන්න. මේක දෙකට නැමෙන්නේ නැති වෙන්න පරිස්සමට අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මම මේ කරන විදිහට ඔයාලටත් මේක අනිත් පැත්ත හරවන එක කරගන්න පුළුවන්. හරි දැන් මේ රසවත් කෑම එක පිඟානකට අරගෙන කෑලි කපලා උණුවෙන්ම ආහාරයට ගන්න පුළුවන්. මේක උදේ කෑමට වගේම රෑ කෑමටත් හරිම රසවත්. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක ගෙදරදී හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේම රස රෙසිපි එකකින් අපි ආයෙමත් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.